ක්‍රිස් වන්තල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෝ පුංචි සංසන්දනයකින් පටන් ගන්නට හිතුණා. මිනිස්සු දෙන්නෙක් එක්කෙනෙක් එකක් අයථා විදිහට මුදල් උපයපු කෙනෙක්. එයා පල්ලි ගියා. එනකොට එයා ගියේ ගොඩක් වෙලාවට සිද්ධාස්ථානවලට. එයා ලොකු මුදල් පරිත්‍යාගයන් කළා. නමුත් එයා උපය ගන්නට යොදාගත්ත මාර්ගය දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති මාර්ගයක්. එයා අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට වින කරලා එයා හම්බ කළා. උදාහරණයක් හැටියට නිකම් මත්ද්‍රව්‍ය විකුණලා වගේ. මත්ද්‍රව්‍ය විකුණලා වගේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වගේ. එයාගේ ඉපීම කළා. අනිත් පැත්තෙන් තවත් එක් සරල මිනිස්සෙක්. එයා රජයේ රැකියාවක් කළේ. ඒ රැකියාව එයා විශ්වාසවන්තව කළා. එයාට පුළුවන් විදිහට එයා මිනිස්සුන්ට සේවයක් කළා. ගුරුවරයෙක් කියලා හිතමු. එතකොට ඒ ගුරුවරයා එයාගේ දිවි හිමියෙන්ම එයාගේ සේවාවේ යෙදුණා. නිතර යහපත් විදිහට ජීවත් වුණා. සදාචාර සම්පන්න විදිහට යහපත් ලස්සන පෞල් ජීවිතයක් ගත කළා. ඉතින් මේ දෙදෙනාම අර මුලින් මං කියපු කෙනා බලාගෙන ඉද්දී ගොඩනැගෙන්න ගත්තා. හැබැයි මෙයා නිකන් සරල රේඛාවක යනවා වගේ තියෙනවා. හැමදාමත් එක හා සමානව එක මට්ටමක ලොකු දියුණුවක් නැහැ. සාමාන්‍ය මට්ටමේ එයා බොහොම සරල විදිහට ජීවත් වෙනවා. නමුත් මෙයා දවසින් දවස ඉහළ යනවා. මෙහෙම යනකොට මේ මිනිස්සයාට මේ අර ඉහළට යන නගින මිනිස්සයාට අයථා විදිහට හම්බ කරන මිනිස්සයාට විශාල අකරතැබ්බක් වෙනවා. එයාව ඔක්කොම ට්‍රැක් කරනවා. ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් එයාව ට්‍රැක් කරනවා. එයාගේ බ්ලැක් මනි ඒ දේවල් ට්‍රැක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාව කස්ටඩි කර ගන්නවා. එයාගේ තියෙන ධනෙ ඔක්කොම එකපාර අහෝසි වෙනවා. එයාට ඒක නිසා එයාට ස්ට්‍රෝක් එකක් එනවා. එයාට අංශභාගය හැදෙනවා. එයා ඇදගෙන වැටෙනවා. අර උන්නටත් වඩා මහා ප්‍රපාතයකට එයාගේ ජීවිතය එයා වට ගන්නවා, වැටෙනවා. මේ එක්කෙනෙක්. නමුත් අර සාමාන්‍ය විදිහට එයා ඒ විදිහටම දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙමින් උන්වහන්සේගේ ආදරයත් එක්ක අවුරුදු 85ක් විතර එයා ජීවත් වෙලා එයාගේ දරුවන්ගේ සතුට ප්‍රීතිය දිහා බලලා එයා සාමකාමීව මරණයකට යනවා. ප්‍රබන්ධෙනි මේ චරිත දෙක අපි ගත්තොත් එහෙම අද ස්වාමීන් වහන්සේ සුවිශේෂය තුළ අපිට ප්‍රකාශ කරන්නේ ඒක. කෙනෙක් මාගේ වචන අසා ඒවා පිළිපදින්නේද ඔහු පර්වතය මත මාගේ නිවස තමන්ගේ නිවස ගොඩනගාගත් තැනැත්තෙකුට සමානයි. මගේ වචනය අසා ඒවා නොපිළිපදීද ඔහු තම ගෘහය වැලි මත තනිතලාවක් මත මේ වැලි මත පදනම ගොඩනගාගත්ත පුද්ගලයෙකුට සමානයි. අර පර්වතය කවදාවත් සැලෙන්නේ නැහැ. නමුත් වැලි මත කුණාටු ඇවිල්ලා සුලිසුලන් ඇවිල්ලා මහා වර්ෂාවක් ගලාගෙන ඇවිල්ලා ජල ගැල්ම ඇවිල්ලා ඒක විනාශ වෙලා හේදලා විනාශ වෙලා යනවා. ප්‍රමදෙනි මේ කාරණාව අපි අවබෝධ කරගෙන අපේ ජීවිතේ දෙවියන් වහන්සේට ප්‍රසන්නව ගත කරන්නට ගන්න හැම උත්සාහයක් තුළම අපි ස්වාමින් වහන්සේගේ අසීමිත වූ ආදරය හා බලය හා වරප්‍රසාදය අපි අත්දකිනවා. ඒ නිසා ඔබ මොකක් මතද ඔබේ ජීවිතය නැමැති නිවස පදනම් කරගන්නට යන තීරණය ඔබේ. අපි ආඥා කරමු ආදර දේවතාව්ගේ අද ලෝකයේ තිබෙනා වූ විවිධ දේවල් පසුපස ආශාවන් වලින් පුරවගෙන අපේ හිත් අපි හඹා යද්දී ඔබ වහන්සේගේ කැමැත්ත වහන්සේගේ වචනය අමතක නොකරන්නට අප ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් කරවන්න. යේසුගේ නාමයෙන් ආමෙන්. සුබ දවසක්.
යේසු පිහිටයි.